අපි අද ක්‍රිස්තියානි ජීවිතයේ අපිටම අසන්න ඕනෑම වැදගත්ම ප්‍රශ්නය වන්නේ මම ඇත්තටම ගැලවී ඇති දෙවියන්ගේ දරුවෙක්ද කියලාය. අපි පල්ලියට යනවා, අපි උපස්ථානය කරනවා, අපි ගීත ගායනා කරනවා. නමුත් ඒවා පමණක් ගැලවීමේ ලකුණක්ද? දිනපතා බාහිරා. නමුත් ඔබලා මස්පිණ්ඩේ නොව ආත්මීය සිටිනවා. ඇත්තෙන්ම දෙවියන්ගේ ආත්මය ඔබ තුල වාසය කරනවා නම්. දැන් කවුරුත් ක්‍රිස්තුස්ගේ ආත්මය නොමැති නම් ඔහු ඔහුගේ නොවේ. රෝමියෝ 8:9 වචනය. අපි අද ක්‍රිස්තියානි ජීවිතයේදී අපිටම අසන්න ඕනෑම වැදගත්ම ප්‍රශ්නය වන්නේ මම ඇත්තටම ගැලවූ දෙවියන්ගේ දරුවෙක්ද කියන එකයි. අපි පල්ලියට යනවා, උපස්ථානය කරනවා, ගීත ගායනා කරනවා. නමුත් ඒවා පමණක් ගැලවීමේ ලකුණක්ද? මේවා පමණක් ගැලවීමේ ලකුණ නොවේ. දෙවියන්ගේ වචනේ කියන්නේ ගැලවීම යනු බාහිර වෙනසක් නොවේ කියලා. ඒ ජීවිතයේ අභ්‍යන්තර වෙනසක්. ගැලවූ දෙවියන්ගේ දරුවෙකුගේ ප්‍රධාන ලකුණ වන්නේ ඔවුන් ආත්මිකව ජීවත් වීමයි. යබවින් කවුරු හරි ක්‍රිස්තුස් තුල සිටිනම් ඔහු නව සෘෂ්ටියක් වේ. පැරණි දේවල් අවසන් වී ඇත. බලන්න සියල්ල නව වී ඇත. දෙවන කොරින්ති 5:17 වෙනි වචනය. පෙර අපි අකමැත්තේ දරුවන් වූවා. මස්සේ කැමැත්තට අනුව හැසිරුණු මස්රහ මනස කැමැති දේ කළා. සහ ස්වභාවයෙන්ම අපි උදහසින් පිරුණු දරුවන් වූවා. දැන් අපි පව්වේ බලයෙන් නිදහස් වී ශුද්ධ ආත්මයාගේ බලය යටතේ ආත්මික මිනිසුන් ලෙස ජීවත් වෙමු. අර්ථය වන්නේ අපි ශුද්ධාත්මයා විසින් මඟ පෙන්වනු ලබන ලෝන. ඔහු අප තුළ වාසය කරයි. මෙම ශුද්ධාත්මයා සදාකාලිකව අප තුළ වාසය කරන නිසා දෙවියන්ගේ වචන කියන්නේ අප දෙවියන්ගේ දේවස්ථානයේ බවයි. ඔබලා දෙවියන්ගේ දේවස්ථානයේ බවත් දෙවියන්ගේ ආත්මය ඔබ තුළ වාසය කරන බවත් නොදන්නවද? 1 කොරින්ත 3 වන අධ්‍යායනයේ 10 වන වචනය. මම පියන්ගෙන් ඉල්ලනවා එවිට ඔහු ඔබට තවත් උදව් කරු කෙනෙකු දෙයි. ඔහු සදාකාලිකව ඔබ සමග වාසය කරයි. එනම් සත්‍ය ආත්මය. ලෝකයේ ඔහු පිළිගන්න බෑ. මන්දේ ඔහු දෙකන්නේ නැති නිසාත්, ඔහු හඳුන්නේ නැති නිසාත්. නමුත් ඔබ ඔහු හඳුනනවා. මන්ද ඔහු ඔබ සමග වාසය කරන නිසාත්, ඔබ තුල වාසය කරන බවත්. යෝහන් 10:4 16 සිට 18 වචන. උදාරව බේරුණු දෙවියන්ගේ දරුවන්ට තම ජීවිතයේ කැමැති පරිදි ජීවත් වෙන්න බෑ. ඔවුන් දෙවියන්ගේ ආත්මය විසින් මඟ පෙන්ලරමන. දෙවියන්ගේ ආත්මය විසින් මඟ පෙන්වීම අපේ මනසින් ආරම්භ වෙනවා. අපේ සිතවිලි තුර ලෞකික දේවල් සිතන විට ඒක අන්තිමට අපි ලෞකික පුද්ගලයන් බවට පත් කරලා අපි පව් කරන්න මඟ පෙන්වයි. එවිට අපි ශරීරය, ආශාව, අහංකාරය, ලෝකීය කැමැත්තන් විසින් මඟ පෙන්වනු ලබනවා. ඒත් සමගම කෙටි කාලීන සතුට අප තුළ ක්‍රියාත්මක වෙනවා. අපි ආත්මය විසින් මඟ පෙන්වනු ලබන විට දෙවියන්ගේ කැමැත්ත, නිහතමානී බව, සාමය, දෙවියන්ගේ නාමයට ගෞරවය ලබා දීම සඳහා හැමදේම කරනවා. සහ අප තුළ සදාකාලික ගෞරවය සෙවීම දැකිය හැකි. එනිසා අපි ආත්මික දේවල් ගැන සිතන අය විය යුතුයි. ශරීරය අනුව ජීවත් වන අය ශරීරයේ දේවල් ගැන සිතනවා. නමුත් ආත්මය අනුව ජීවත් වන අය ආත්මයේ දේවල් ගැන සිතනවා. රෝමියෝ 8:5. ඒ නිසා දැන් ක්‍රිස්තු යේසුස් තුල සිටින ශරීරය අනුව නොව ආත්මය අනුව පියවර ගන්න අය සඳහා දඬුවමක් නැහැ. රෝමියෝ 8:1. අපගේ ස්වාමී ජේසුස් ක්‍රිස්තුගේ කරුණාව, පියාණන්ගේ ආදරය සහ පවිත්‍ර ආත්මයාගේ සංගමය ඔබ සමග වේවා. ආමෙන්.